නිදියන්න යන ලෑස්තිලා ඉන්නේ. නිදියන්න යන ලෑස්තිලා ඉන්න ගමන් ඊට උදේට බොන්න මං කසකසා ඇට ටිකක් පෙඟෙන්න දාන ගමන් ගොඩක් අම්මා ලාලා තිබ්බ ප්‍රශ්නයකට උත්තරයක් අරගෙන ආවා. ගොඩක් කට්ටිය අහලා තිනවා කසකසා ඇට බිව්වට කමක් නැද්ද? බබාලට කිරි දෙනකොට කමක් නැහැ. කසකසා ඇට බිව්වට සාමාන්‍යයෙන් සතියට දවස් 2ක් 3ක් විතර බොන්න කසකසා ඇට බොනකොට කසකසායට බොන දවසට අනිවාර්යයෙන් වැඩිපුර වතුර මතක් කර කර බොන්න. සාමාන්‍ය අපි තුමු කසකසායට අද බිව්වයි කියලා බොනකොට අද දවස පුරාවටම වෙනදා බොනවට වඩා වතුර ටිකක් වැඩිපුර බොන්න. ඉතින් මම මේ වගේ ප්‍රමාණයෙන් දෙකක් මේ කප් එකට දාගන්නවා. දෙකක් විතර දාගෙන මේක පෙඟෙන්න තියලා මේකට වතුර ටිකක් දාලා මම මේකට වතුර ටිකක් දාගත්තා මේක පිරෙන්නම මේකට වතුර ටිකක් දාලා මේක සාමාන්‍යයෙන් මම ෆ්‍රිජ් එකේ තමයි දාලා තියන්නේ. කූල් බොන්න අකමැති අම්මා කෙනා ෆ්‍රිජ් එකේ දාන්න අවශ්‍ය නැහැ. මේක එළියෙන් තියන්න පුළුවන්. මම සාමාන්‍ය ෆ්‍රිජ් එකේ දාලා දවස පුරාම ටික ටික මේක බොනවා. ඔව්. දවස පුරා අපි වැඩ කරන ගමන් චුට්ටු චුට්ටු බොන්න පුළුවන්. එකපාර බොන්න කැමති නැහැ එකපාර බොන්න. නැත්නම් දවස පුරාම චුට්ටු චුට්ටු බොන්න පුළුවන්. මම මීට කලිනුත් මේ කසකසායට ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. සාමාන්‍ය කිරි දෙන අම්මා කෙනෙක් නම් කසකසාට බොන එක ගොඩක් හොඳයි. කිරි වර්ධනය කරගන්නත් පුළුවන් කම තියෙනවා. කසකසායට බොන එක ඉතාම හොඳයි. ඉතින් මම කලිනුත් වීඩියෝ එකක් දාලා තියෙනවා කසකසායට මම බොනවා කොහොමද මේ බොන්නේ මම කලිනුත් වීඩියෝ එකක් දාලා තියෙනවා මේ පිළිබඳව. ඉතින් උදේට බොන්න තමයි මම මේ කසකසායට දාගත්තේ. සාමාන්‍ය මම සතියට දවස් 2ක් 3ක් විතර කසකසායට බොනවා. දැන් මේක මම ෆ්‍රිජ් එකේ දානවා. ඒත් එක්ක මම හෙට උදේට කන සාමාන්‍ය මම ගොඩක් කලාවට ඩයට් කරනවා. ඩයට් කරන නිසා හෙට උදේට කන කෑමකුත් මම හදන්න යන්නේ. බලන්න මේ වීඩියෝ එකේ. ඒකත් මම අම්මලාට පෙන්නන්නම්. මම මේ උදේට කන්න හදන රෙසිපි එකේ වීඩියෝස් දෙක තුනම මගේ Facebook page එකේ තියෙනවා. ඒවා පල්ලෙහාට ගිහලා අම්මලාට බලන්න පුළුවන්. දැන් මම මේ හෙට උදේට කන්න තමයි මේක හදලා ෆ්‍රිජ් එකේ දාගන්න ඕනේ. මේක හරිම ලේසි මේ හදන්න සාමාන්‍යයෙන් උදේට කන හොඳ හෙල්ති බ්‍රෙක්ෆාස්ට් එකක් මේක. මම මේකට ඉතින් අර sugar නැති yogurt එක දාගත්තොත් හොඳයි. මම දාගන්නේ මේ මට ඒ sugar නැති yogurt එක කන්න බෑ. මම මේක අඹේ වෙල එකේ මේ yogurt එකෙන් දෙකක් දාගන්නවා. yogurt දෙකක් මේකට දාගත්තා. ඕට්ස් දාලා හැම වර්ගයක්ම එකතු කරපු නට්ස් එකක් මගේ ළඟ තියෙනවා. මේකෙන් ඇඳි දෙකක් විතර දාගමු. මේක නැත්නම් සාමාන්‍ය ඕට්ස් විතරක් දාගන්නත් පුළුවන්. දෙකක් විතර දාගමු. නට්ස් වලින් ටිකක් දාගත්තා. ඊට පස්සේ මේකට දාන්න ඕනේ. චියා ඇට කැමති ප්‍රමාණයක් දාගන්න. මම ටිකක් වැඩිපුර දානවා. චියාටත් දාගත්තා මේකට. තව මේ ඇට වර්ග ටිකක් තියෙනවා. ඒකෙන් මම මේ ආමන්ඩ් එක තමයි කන්න ටිකක් කැමති. ඒකෙන් දෙක තුනක් දාගමු මේකට. ඒකෙන් ඇට කීපයක් මම මේකට දාගන්නවා. 3ක් 4ක් විතර මේක කුඩු කරලා දාගන්න. මට දැන් කුඩු කරන්න කම්මැලි. නිකන් උඩින් දැම්මා. මේ ටික ඔක්කොම හොඳට මික්ස් කරලා මම ආසම කෑමක් තමයි මේක. උදේට සාමාන්‍යයෙන් මම සතියට 3-4 පාරක් මේක කනවා. මේක කෑවට පස්සේ ආයේ දවල් වෙනකම් බඩගිනි එන්නේ නැහැ. ඩයට් කරන කට්ටියට කියාපු රෙසිපි එක. ඔන්න දැන් මම ඒක ඔක්කොම මික්ස් කරාට පස්සේ මේ විදිහට එන්නේ. ඊපස්සේ මේක හරිම ලේසි. ඉතින් හදා ගන්න. වහලා ෆ්‍රිජ් එකේ පහළ කොටසින් තියාගන්න ඕනේ. එට කන්න. එට බඩගිනි එන වෙලේට තමයි මම මේක කන්නේ. මේකට කැමති නම් ඔයාලට පළතුරු දා ගන්න පුළුවන්. පළතුරු දාලා කන්න කැමති නම් පළතුරු නොදමා ඉන්න පුළුවන්. මේ විදිහට කන්නත් පුළුවන්. සාමාන්‍ය බර අඩු කරගන්න කැමති අම්මා කෙනෙක් නම් මේ විදිහට හදලා කාලා බලන්න. උදේට සතියට 3 පාරක් විතර මේ විදිහට හදලා කාලා බලන්න. ගොඩක් කලාවට මේ බඩගිනි එන්නේ නැහැ. කියන්නේ ඕට්ස් නිසා බඩේ පිරෙනවා. එතකොට සාමාන්‍ය හවස් දවල් වරු වෙනකම්ම ගොඩක් කලාවට බඩගිනි එන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් 8-16 කරන කෙනෙක්. ඒ කියන්නේ ඩයට් කරනවා. මම කාලෙන් කාලට 8-16 ඩයට් එක මම කරනවා. 8-16 ඩයට් එක ගැන දැනගන්න කැමති නම් අම්මලා පල්ලෙයන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඒ ගැන විස්තර කරන්න. ඒ වගේම අම්මලාත් එක්ක තව දෙයක් ෂෙයා කරගන්න තියෙනවා. බබාලත් එක්ක දවස පුරාම ටයර්ඩ් එකෙන් මහන්සියෙන් ඉන්න අම්මා කෙනෙක් නම් අනිවාර්යයෙන්ම රැට යූස් කරන්න ඕන දෙයක් තමයි මේක. මම මේ පිළිබඳ ඊට ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. ඒක අදට තියමු.
ආයෙත් එක මේ කසකසායටයි මේ චියායටයි කියන්නේ දෙකම එකක්ද කියලා ගොඩක් කට්ටිය අහලා තියෙනවා. නැහැ, වර්ග දෙකක්. කසකසායට වෙනයි, චියායට වෙනයි. මේ දෙක ගැන මම වෙනම වීඩියෝ එකක් ගේන්නම් පස්සේ ඔයාලට. ඉතින් මතක තියාගන්න කසකසායට කියන්නේ වෙනම ඇට වර්ගයක්, චියායට කියන්නේ වෙනම ඇට වර්ගයක්. ඉතින් වීඩියෝ එක කරනකම් බලපු ඔයාලා හැමෝටම thank you. දැන් මම නිදියන්න යනවා. ඉතින් ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක්.